කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. අද ලිවිං රූම් එක වටේ පොඩි රවුමක් යන්න තමයි ඔයාලව මම මේ එක්කගෙන යන්නේ. මුලින්ම තියෙන්නේ මෙතන ඇතුළු වෙන තනින්ම මේ අපේ සෝෆා සෙට් එක තියලා තිනවා. එතන ගියාම මේ පුතාගේ පොඩි කාලේ ෆොටෝ ටිකක් තියලා පොඩි රැග් එකක මං එක තියලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මං ඒ තීන්ත බකට් එකකින් මල් වාස් එකක් හදලා තියෙන්නේ. ඒකට මල් දාලා මේකත් මං හදපු මේ කලයකට ලණුවතල හදලා තියෙන. එතන ස්ටූල් එක මේ අර සෝපාවට ස්ටූල් එකක් අපි ගත්තේ නැති නිසා මම ප්ලාස්ටික් ස්ටූල් එකක් එතනේ රෙද්දක් ඔතලා හදලා තියෙන්නේ. මෙතනින් එනම දොරකොඩ මෙතන එනම තැන තමයි මේ සෝපා සෙට් එක තියලා තියෙන්නේ. එතනින් ගියාම අර ඔය විදිහට ඒ පැත්ත පේන්න තියෙන්නේ. ඔතන ඔය මල් දාලා තියෙන්නේ පොටරියට. ඒකත් මංගේ අතින්ම හදපු මේ මල් මෙව එකක්. ඕන කෙනෙකු ඉන්නවා නම් මේ මට නිර්මාණය කරලා එයාලට පෙන්වන්න පුළුවන්. කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙතන ඔය ප්ලාන්ට් දෙකක් තියලා තියෙන්නේ. එතන කොනේ තමයි අපේ කෑම මේසේ තියලා තියෙන්නේ. ඒ කොනට වෙන්න මම පොඩි මල් ගහක් තියලා ඔතන ඔය තියෙන කෑම මේසේ. එතන තමයි අපි මේ පිළිල කරලා තියෙන්නේ. ඉතින් ගියාම ටීවී රූම් එක තියෙන්නේ. ටීවී රූම් එක ඔය තියෙන්නේ. ඔතන බෑ ටීවී එක නම් පොඩි අවුලක් ගිහින් තියෙන්නේ මේ දවස්වල. මේකේ අර ඩිස්ප්ලේ එක ගිහින් තියෙන්නේ. ඒ හින්දා මම පොඩ්ඩක් අර ඇහැට අමාරු හින්දා එතන පොඩි කොලයක් ගහලා තියෙන්නේ. දැන් ඉතින් ටීවී එකක් නම් ගන්න වෙලා තියෙන්නේ. ඔය තියෙන මල් සැරසිල්ල ඔතන බෝතලේ එක මම හදපු එකක්. මේ බෝතලෙට මලක් දාලා ඒකත් මගේ නිර්මාණයක්. ගොඩක් ඉතින් මම නිර්මාණ කරන්න කැමති ඒවා තමයි හැමතැනම පොඩ තියලා තිනවා. උඩ තියෙන ඔය ගස් දෙකත් ඒත් මම හදපු එකක්. ඒ කරත්තයක් වගේ තියෙන ඒකත් මං හදලා. ඕකට තියෙන ඔය තීන්ත ගාපු මොකක් හරි මං හිතන්නේ ඔය අහක දාන එකකින් තමයි මේක මට අම්මා දුන්නේ. මං ඒකෙන් හදලා ඔය වීදුරු ඔය ඒ ප්ලේට් එක මේ බෝල් එක ඇතුලේ තියෙන මල් සැරසිල්ලත් ඒකත් මං හදාගත්තු එකක්. මං ඒවා පස්සේ ඔයාලට වීඩියෝ වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔතනින් ගියාම මේ ටීවී එක තියෙන තැන පුටු සිටි එතන තමයි අපි ටීවී බලන්නේ. ඔය තියෙන්නේ මේ අමු මල් ගහක්. ඒක හැමෝම අහනවා ප්ලාස්ටික් එකක්ද කියලා. ඒකට පොඩි ඒක මම පස්සේ වීඩියෝ එකකින් ගෙන එක මම හදපු හැටි ඔයාලට. ඔතනට ගියාම එතනින් එහා මේ තියෙනවා පහන තියෙන එක තැන එතන තියලා තියෙන්නේ. දැනට පහන තියන අර කණුවක් නෑ. මම එකට එකක් හදලා පොඩි ටයිල් කැටයක් තියලා එතන පහන තියන්න බුදු සාදුගේ පහන තියන්න එතන පිළිල කරලා තියෙනවා. එතනින් එහා මේ මැද මිදුලක් තියෙනවා. ඒක නම් ඉතින් බාගෙට හදලා තියෙන්නේ. මේ තව ගොඩක් එකේ වැඩ කරන්න තියෙනවා. දැනට මම ඉතින් ওই ගස් ටිකක් ලස්සනට වවලා එහෙම තියලා තියෙන්නේ එතන. එතන දැනට වතුර උඩින් වැටෙනවා. මේ තව ඉතින් කාලෙකදී හදන්න තමයි හිතන්නේ. උඩ වැහින්න මේ ඒකට වීදුරුවක් හරි මොකක් හරි පොඩි එළියේන මොකක් හරි දාන්න තමයි එතන තියෙනවා කියලා කිව්වේ. ඒ විදිහට තමයි එතන දැනට තියෙන්නේ. ওই ගස් ටිකක් මම ඉතින් ටික හිටවලා ওই පන් ගස් జాතියක් ඒක හරිම ලස්සනයි. ලොකුවට හැදිලා තියෙන්නේ එතන ඒ ගහ. මේ උඩ තට්ටුවට යන එතන ඉතින් උඩ නම් අපේ හදලා නැහැ. පාත විතරයි තාම හදලා තියෙන්නේ. මම ওই හැදුවා මේ යතුරු හැමතැනම දානවනේ ඉඳ යතුරු මෙයා කරන්න. ඒකත් මම හදපු මේ එකක්. යතුරු එතන තමයි තියන්නේ දැන් ඊතර දෝරිය හැම එකම. හරි එහෙනම් මම ආයෙමත් වීඩියෝ එකකින් එන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි.